ඔන්න අපි අද කියන්න යන්නේ ලෝක ඉතිහාසයේ විශාලතම ගිනි අවිය ගැන. මේක තමයි නාසි ජර්මනියෙන් හදපු ෂවරර් ගුස්ටාව්. මේක පෙනුමෙන් යුද ටැංකියක් වගේ වුණත් ඇත්තටම මේක දුම්රිය කාලතුවක්කුවක්. ඒ කියන්නේ මේක ගමන් කරන්න දුම්රිය මාර්ගයක් අවශ්‍යයි. 1934 වෙද්දී ප්‍රංශය මැජිනොට් බලකොටු ඉදිකරගෙන ගියේ ඕනෑම යුද්ධයකට ඔරොත්තු දෙන විදිහට. ඒ නිසා ජර්මනියට අවශ්‍ය වුණා මේ බලකොටුවල බිත්ති බිඳින්න පුළුවන් තරමේ බලවත් ආයුධයක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ෂවරර් ගුස්ටාව් හැදුනේ. 1934 දී අදහස ආවත් හදන්න පටන් ගත්තේ 1937 දී. කොහොම හරි 1939 දී මේක හදලා පරීක්ෂා කරපු අවස්ථාවක මේ කාලතුවක්කුවෙන් තිබ්බ වෙඩිල්ලක් මීටර් 7ක් ඝනකම කොන්ක්‍රීට් තට්ටුවක් හා මීටර 1 ඝනකම ලෝහ තහඩුවක් එකවර සිදුරු කරලා තියෙනවා. 1942 පෙබරවාරියේ ජර්මනිය මේ කාලතුවක්කුව ක්‍රිමියාව දෙසට අරගෙන ගියේ සෙවාස්ටොපෝල් වැටලීමට සූදානමින්. මේ කාලතුවක්කුව එතැනට ගේන්න සති 5ක් ගත වෙලා. ඒ වගේම සෙබළු 4000ක් අවශ්‍ය වෙලා තියෙනවා. මේකෙන් වෙඩි තියන්නත් සෙබළු 500ක් අවශ්‍ය වෙලා. කොහොම හරි ජුනි 5 ඉඳන් ජූලි 4 දක්වා වෙද්දී සෙවාස්ටොපෝල් නගරය නටබුන් වෙලා තිබුණා. ඒ වෙනුවෙන් මේ කාලතුවක්කුවෙන් තියලා තිබුණේ වෙඩි 47යි. පරීක්ෂණ අවධියේ ඉඳලා මේ කාලතුවක්කුවෙන් තියපු සමස්ත වෙඩි ප්‍රමාණය 250ක්. ජර්මනිය මේ ෂවරර් ගුස්ටාව් වගේ තවත් තුවක්කුවක් හදවලා තිබුණා. ඒකේ නම ඩෝරා. ඒක යොදාගත්තේ 1942 රුසියාව ආක්‍රමණයට. ඒත් ජර්මානු පසුබැසීමත් එක්ක මේක නැවත අරගෙන ගිහින් තිබුණා. ඉතින් මේ ෂවරර් ගුස්ටාව් තුවක්කුවේ බටේ පළල සෙන්ටිමීටර් 80ක්. මේ තුවක්කුවේ බර ටොන් 1350ක්. එක වෙඩි උණ්ඩයක බර ටොන් 7ක්. ඒ එක උණ්ඩයක් කිලෝමීටර් 47ක් දුරට යවන්න පුළුවන්. මේ තුවක්කුවේ දිග මීටර් 47.3ක්. පළල මීටර් 7.1ක්. උස මීටර් 11.6ක්. තුවක්කු බටේ දිග මීටර් 32.5ක්. 1945 අප්‍රේල් 14 වැනිදා ඇමරිකානු හමුදා එන්න දිනකට කලින් ජර්මානුවන්ම මේ ෂවරර් ගුස්ටාව් හා ඩෝරා කියන කාලතුවක්කු දෙකම විනාශ කරලා දාලා තිබුණා. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමුවෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.